ප්‍රිය සහෝදර සහෝදරීනි දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය අපි කොටසක් බලනවා. එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ තිබෙනවා. ශුද්ධ පාවුල්තුමා මේ ආකාරයෙන් සඳහන් කරනවා. මක්නිසාද අපේ පොරබැදීම වනහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාර ලෝකයේ මුලාදෑනීන්ට ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාටත් විරුද්ධව. ඉතින් ප්‍රිය සහෝදර සහෝදරීනි අපේ කිතුණු ජීවිතය තුළ අපිට විශාල සටනක් තිබෙනවා. පුද්ගලික වශයෙන්ුත් පවුලක් වශයෙන්ුත් සභාවක් වශයෙන්ුත් අපිට සටනක් තිබෙනවා, පොරබැදීමක් තිබෙනවා. ඒ පොරබැදීම තිබෙන්නේ අපිට අධ්‍යාත්මික ඇසට පෙනෙන්නා වූ සතුරු බලවේගවලට විරුද්ධ. දේව වචන සඳහන් කරන විදිහට ස්වර්ගීය ස්ථානවලින් වැටුණා වූ ඒ කැරලිකාර දුෂ්ටාත්මවලට විරුද්ධව අපිට සටන තිබෙනවා. එනිසා පාවුල්තුමා මෙතන කණ්ඩායම් 4ක් අපිට සඳහන් කරනවා. සාතන් ඇතුළු සාතන්ට සහාය දක්වන්නා වූ එහෙම නැත්නම් සාතන්ගේ කණ්ඩායම සාතන්ට සහාය දක්වන තවත් ඔහු විසින් මෙහෙවනු ලබන්නා වූ ඒ කණ්ඩායම් 4 ගැන අධිපතීන්, පරාක්‍රමධාරීන් සහ මුලාදෑනීන් සහ නපුරු දුෂ්ටකමින් ස්වර්ගයෙන් වැටෙනා නපුරු දුෂ්ටාත්ම. එතකොට මේ කණ්ඩායම් 4 දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්ධව ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ව දේව රාජ්‍යයෙන් බැහැර කරන්න, දෙවියන් වහන්සේගෙන් බැහැර කරන්න, දෙවියන් වහන්සේගෙන් ඉවත් කරන්න ඔවුන් සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවා. ඒතර අපි දැනගන්න ඕන මේ සටන ඔවුන් සමග තමයි අපිට සටන තියෙන්නේ. නැත්තම් මිනිස්සු සමග අපිට කිසිම සටනක් නැහැ. ඒ නිසා අපි මේ දෙවියන් වහන්සේගේ කාරණාවල් අවබෝධ කරගෙන ක්‍රිස්තියානි ජීවිතය අපි ජය ගන්න නම් අපි මේ සතුරු බලයට සාතන් ඇතුළු නැත්නම් යක්ෂය ඇතුළු මේ කණ්ඩායම්කට විරුද්ධව අපිට ලොකු සටනක් තියෙනවා. අපිව වර්ධනය කරගන්න, අපිව ජය ලබන්න, ජයග්‍රාහී ජීවිතයක් පොළව තුළ ගත කරන්න. ඉතින් ඒ නිසා අපිට තිබෙනවා පොරබැදීමක්. ඔවුන් එක්ක අපිට පොරබදින්න තියෙනවා. කොහොමද පොරබදින්නේ? සුදෝ පාවුල්තුමා කතා කරන විදිහට, ඔහු අපිට උගන්වන විදිහට දේව වචනේ මේ පොරබැදීම තමයි අපිට විශේෂයෙන් යාඥාව නැමැති සටන තුළ අපිට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රේමාන්තේනි කිතුණු ජීවිතේ ජය ගන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේ සමග තිබෙනා වූ ඒ පුදුම වූ යාඥාව, ඒ දෙවියන් වහන්සේ එක්ක අපි ගමන් කරන සම්බන්ධතාවය, දේව වචනය තුළ අපි ස්ථිරව හිට ගැනීම, ඇදහිල්ල තුළ මුල් බැසීම අපිට සතුරාව පරාජය කරන්න මේ කාරණා අපි සිහිපත් කරමින් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉඳලා අපි උන්වහන්සේට කතා කරන්න ඕන. එහෙම නැත්නම් උන්වහන්සේට යාඥා කරන්න ඕන. ඒ නිසා අපි මේ දේ නොකළොත් මේ පොරබැදීම අපි කරේ නැත්නම් මොකද හොඳට මතක තබා ගන්න අපි කිතුණු ජීවිතය තුළ අපිට කවුරුත් එක්ක නැත්නම් මිනිස්සු එක්ක අපිට කිසිම සටනක් නැහැ. ඔබ අද දවසේ යම් පුද්ගලයන් එක්ක යම් පිරිසක් එක්ක ඔබ සටන් කරන්න හදනවා නම් ඔබ දේවල් ලබා ගන්න, එහෙම නැත්නම් ඔබ මිනිස්සු එක්ක සටන් කරලා යම් දේවල් ජය ගන්න හම්බ වෙනවා නම් ඔබ පරාජිතයෙක්. ඒ නිසා දේව වචනය තුළ අපිට පැහැදිලිව කතා කරන දේ තමයි අපි සටන දියත් කරන්නේ මෙන්න මේ අන්ධකාර ලෝකයේ සතුරු බලවේග වලට විරුද්ධවයි. ඒ නිසා අපි මතක තබා ගන්න ඕන දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරලා ඒ සටන තුළ අපිට ඉදිරියට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. දන නමන් නැති අය දන නමන්න, යාඥා කරන්නේ නැති අය යාඥාවේ ජීවිතයට ඇතුල් වෙන්න. ඒ වගේම දේව වචනය කියවන්නේ නැති, දේව වචනය තුළ ගැඹුරට නොයන අය කියවලා මෙනෙහි කරලා තමන්ගේ ජීවිත නිදහස් කරගන්න, වැරදි තිබෙනවා නම් ඒවා හදාගන්න, දෙවියන් වහන්සේ තුළ තමන්ගේ දුර්වලකම් සියලු දේ ස්වාමීන් වහන්සේට බාර දීලා පසුතැවිලි වෙලා ඇදහිල්ලෙන් යාඥා කරන්න පටන් ගන්න. ස්වාමීන් වහන්සේ ඔබට කරුණාව දක්වලා මෙන්න මේ සටන තුළ ඔබ ඉදිරියට ගෙනියනවා. අන්න එසේ කරද්දී තමයි අපිට විරුද්ධව ඉන්නව සතුරව පරාජය වෙන්නේ. අපි එහෙම කළේ නැත්නම් මොනවද දන්නවද සිද්ධ වෙන්නේ? අපිට දීලා තිබෙන ආධ්‍යාත්මික ආශිර්වාද අපිට තුලින් නැති වෙන්න පුළුවන්. සතුරා හැම වෙලාවම බලන්නේ අපිට තිබෙන ටැලන්ට්,
අපිට තිබෙන දීමනාව, ඔබට තිබෙන්නව හැකියාවන්, දක්ෂතාවයන් ඔබ දෙවියන් වහන්සේට කරන සේවය වෙන්න පුළුවන්. නැත්නම් ඔබ මේ ලෝකේ තුල ඔබේ ජීවත් වෙන්නව කාලය තුල ඔබ කරන සීළු දේවල් ආධ්‍යාත්මිකව සියල්ල අඩපණ කරලා ඔබව අතරමං කරලා මම්මුලා කරලා මේ ලෝකයේ තුල සතුරාබුව ගෙනියන්න උත්සාහ කරනවා. ඒ නිසා සටන නවත්වන්න එපා. සටන නැවතුනොත් අපි පරාජිත වෙන්න යනවා. ඒකයි පාවුල්තුමා කියන්නේ අපේ සටන මිනිස්සු එක්ක නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ අන්ධකාර ලෝකේ සතුරු බලයට විරුද්ධව යක්ෂයාගේ ඒ සාතාන්ගේ කණ්ඩායමට විරුද්ධව තමයි අපිට සටන තිබෙන්නේ. ඒ නිසා යාඥාවෙන් මේ කාලේ අවදි වෙන්න. රැවටෙන්න එපා. මේ ලෝකෙ තිබෙන කාරණාවලට නොරැවටි මේ ලෝකෙ තිබෙන්නා වූ නොඑක ආකාර අපිව මුලා කරන මාර්ග, ඔබව මුලාවෙ ගෙනියන මාර්ග, ඔබව මුලාවෙ ගෙනියන මිනිස්සු, බොරුකාරයෝ, වංචාකාරයෝ ඉදිරියට පැමිණලා ඔබගේ ඇදහිල්ල දුර්වල කරන්න පුළුවන්. ඒවා ඔක්කොම කරන්නේ සතුරු බලවේග. එතකොට අපි ඒවට විරුද්ධව සටන කරනවා නම්, අපි ඒවට විරුද්ධව හිට ගන්නවා නම්, ඒවට විරුද්ධව අපි පොර බදිනවා නම් අපිට පුළුවන් වෙනවා ජය ගන්න. ඒ නිසා අපි එසේ කෙරුවේ නැත්තම්, අපි සිටගත යුතු ස්ථානවල අපි හිටගත්තේ නැත්තම්, යාඥාව අපිට නැති වෙලා ගියොත්, දේව වචනය තුල අපේ ජීවිත නොතිබුණොත්, ඔබ කවර කිතුරුවෙක් වුණත්, ඔබ බලවත් කණුවක් වුණත්, ප්‍රේමවන්තයනි, ඔබට තිබෙන්නා වූ ඒ ලැබිලා තිබෙන ආශිර්වාද, ලැබිලා තිබෙන්නා වූ සියලුම අධ්‍යාත්මික දේවල් තුලින් ඔබ දුර්වල කරන්න සතුරාට පුළුවන්. ඒ නිසා ඒකට ඉද ප්‍රස්තාව තිබෙනවා. ඒ නිසා ඒකට ඉඩ නොදී මේ සටන ඔබ ඉදිරියට ගෙනියන්න ස්වාමින් වහන්සේ ඔබට ඒකට කරුණාව දෙනවා. දේව වචනේ කියනවා නොකඩවාම සියලු කාලවල වලදී ඇදෙම් ඉල්ලීම් වලින්ද කන්නලව් වලින්ද ස්වාමින් වහන්සේ ඉදිරියේ යාඥාවෙන් ස්වාමින් වහන්සේ කරුණ කොටගෙන උන්වහන්සේ අපේ යාඥාව ඉදිරියට ගෙනියන්න ඕන. අපේ යාඥාවෙන් අපි පොරබදින්න ඕන. ඒ නිසා මානසිකයෙන් මේ ආත්මික ලෝකේ ජය ගන්න බෑ. ඔබ සේවය කරන කෙනෙක් නම් මානසික ලෙස මේ සේවය කරන්න බෑ. ඔබ දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙන්නා වූ පුද්ගලයෙක් එක මාංශාකාරයෙන් කියන්නේ කියොත් වාද කරලා, විවාද කරලා, එහෙම නැත්නම් අනිත් කෙනාව නිරපලා අපි ඉදිරියට යන්න ගියොත් ඒක මාංශාකාර වෙනවා. ඒ නිසා ප්‍රේමාන්තනේ මේ වචනේ කියනවා ආත්මික දේ ආත්මිකය කියලා. ඒ නිසා මේ පොරබැදීම ඔබ තදින් අල්ලගෙන යාඥාවෙන්, කන්නලව්වෙන්, ඉල්ලීම් වලින්, නිරාහාරයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ ඔබ දන නමලා නමස්කාර කරලා ස්වාමින් වහන්සේට ඔබේ ආත්මික සටනට ඇතුල් වෙන්න. එවිට යක්ෂයා පරාජය වෙලා ඔබගේ ආධ්‍යාත්මික දේ වර්ධනය කරගෙන, ආධ්‍යාත්මික ජීවිතේ වර්ධනය කරගෙන ඔබ මේ පොළොව තුළ ජයග්‍රාහී කිතුණුවෙක් හැටියට ගමන් කරන්න යනවා. එසේ නොවුනොත් අපිට තිබෙන ආධ්‍යාත්මික දේවල් සතුරා උදුර ගන්න පුළුවන්. ඒ නිසා ඔබ අවදියෙන් ඉන්න. ස්වාමින් වහන්සේ ඔබට ඒකට කරුණාව දක්වනවා. උන්වහන්සේට ලං වෙන්න. උන්වහන්සේ මේ උඩා සිටිවිල්ලෙන් ඔබට ආශිර්වාද කරන සේක්වා. ජේසු පිහිටයි ඔබ සියලු දෙනාටම. ආමේන්.